ඔයගොල්ලෝට පෙන්නන්නේ හම්සියේ කියලා රුමේනියාවේ හම්සියේ කියලා කියන කෑම එකක් හදන විදියක්. මේකට කියන්නේ හම්සියේ කියලා. මේ ලංකාවේ හාල් මැස්සෝ තමයි මේගොල්ලෝ හම්සියේ කියලා කියන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති. මේ හාල් මැස්සෝ තමයි ඉතින් මේ තියෙන්නේ. මේ හදන්න යන්නේ හාල් මැස්සෝ වලින් කෑම. ඔයගොල්ලෝ බලන් ඉන්න කොහොමද මේක හදන්නේ කියලා. ඔයගොල්ලෝට පුළුවන් ගෙදරදී මේ විදිහට මම කරන විදිහට මේ කෑම එක හදාගන්න හාල් මැස්සෝ වලින්. ලංකාවේ ඉන්න අයට රුමේනියාවේ ඉන්න අයට නම් ඉතින් හම්සියකම දන්නවා ඒගොල්ලෝ මොකද්ද කරන්න ඕන කියලා. බලන් ඉන්න. ඉතින් මුලින්ම මම මේ හාල් මැස්සෝ ටික දාගන්නවා මේ වගේ පිටි. මේ තියෙන පිටි වලින් තවරන්න මේ හාල් මැස්සෝ ටික ඔක්කොම පිටි වලින් තවරනවා. එතකොට ඒ කියන්නේ පිටි ටික හාල් මැස්සෝ වලට තවරන විදිහට හොඳට ඉතින් හාල් මැස්සෝ ටික පිටියට දාලා හොඳට මික්ස් කරගන්න. එතකොට ඉතින් හාල් මැස්සෝ ටික මේ විදිහට පිටි එකේ තවරන ඔයගොල්ලෝට පේන ඇති මේ විදිහට හොඳට අපි තවර ගන්න. පස්සේ අපි මේ තවරගත්ත හාල් මැස්සෝ ටික මේ ආකාරයෙන් මේ පිටි වලින් වෙන් කරලා ගන්නවා. ඔයාලට පේන ඇති මේකේ පිටි තවරලා තියෙනවා. පිටි වලින් වෙන් කරලා ඒ තවරන පිටි වලින් මෙහෙම අපි හාල් මැස්සෝ ටික වෙන් කරලා ගන්නවා. ආකාරයෙන් වෙන් කරගත්ත හාල් මැස්සෝ ටික ඔයගොල්ලෝ තාච්චියකට දාලා බෙද ගන්නවා නම් එහෙමයි. මම මෙතන රෙස්ටොරන්ට් එකේ මේකට දාලා බදින්න මම ඉතින් ඒ හාල් මැස්සෝ ටික මෙහෙම දාලා බදින තැනට මේ ආකාරයෙන් ඒ විදිහට බැදගත්තා. බැදගත්තට පස්සේ ඊට පස්සේ පෙන්නන්නම් මේක කොයි විදිහටද අපි ආහාරයට ගන්න මේ ආහාරයට ගන්න කියලා. අපි ටිකක් මේකට ලුණු ටිකක් වැඩිපුර දාන්න ඕනේ. ලුණු පොඩ්ඩක් වැඩිපුර තවරන්න ඕනේ. ඒ කියන්නේ ලුණු ගතිය හොඳට මේකට තියෙන්න ඕනේ. ඒකින්ද අපි ලුණු ටිකක් වැඩිපුර දානවා. හාල් මැස්සෝ කෑම එක හදාගෙන ඉවරයි. මේකට කියන්නේ රුමේනියාවේ හම්සියේ කියලා. මේ තියෙන්නේ ගාර්ලික්. මේක කැඳ වගේ හදාගෙන මේකත් එක්ක පොඩ්ඩක් මික්ස් කරලා දෙහි කෑල්ලක් තියෙනවා. දෙහි පොඩ්ඩක් තවරලා තමයි කන්න තියෙන්නේ. ගොඩක් රහයි ඉතින්. මේක රුමේනියාවේ හම්සි.